අපිත් දකින්න නැති බණත් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු අපි දකින්න නැති බණක් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි නිර්මල බුදුදහමේ අනුහසෙන් මෙදින්පුර පසළොස්වක පොහෝ දින ඔබේ සිත් නිවි පහන් වේවා सारासंख्य कल्पलक्ष्य पेरुं दंपुरा दसमरुण परदवा उतुम बुद्धत्वेट पद लौतुरा अममेनी तथागत බුදුරජාණන් වහන්සේගේ මහා ගුණ කඳ වෙනුවෙන් 84000ක ධර්මස්කන්ධය වෙනුවෙන් උතුම් වූ සංඝ රත්නය වෙනුවෙන් මාගේ নমස්කාරය වේවා සාදු 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 ඉදුල්ගුණ ගන්ධ श्री सद्धर्मोदय विहारवासी विचित्र धर्मदेशक पूज्यपाद वल्पुलकंदी අවසරයි සුවේද සුමේද හිමි විසින් පවත්වනු ලබන කාව්‍යමය ධර්ම දේශනාව ආරම්භ කරන්නයි සූදානම්. ගෞරවනීය අපේ ආමතුරුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා කාමී වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි අද මේ මැදින්පුර පසළොස්වක පොහෝ දිනයේ දවස පුරා අපේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන විවිධ පින්කම් මාලාවන් සිද්ධ කරමින් යන අතරතුරේ මේ සන්ධ්‍යා කාලයේදී විශේෂ පින්කමක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා මේ අවස්ථාවක් කරගෙන එම පින්කම සඳහා ඉඩාවකාශය ලබා ගැනීමටයි මේ අවස්ථාවක් කරගෙන තිබෙන්නේ. මීට කාලයකට ඉස්සරලා එහෙම නැත්නම් සති කිහිපයකට ඉස්සරලා මට දැනුවත් කළා මතක් කළා ඒ කුමාර මහත්මයා සහ සුනේත්‍රා රාජපක්ෂ මහත්මිය විශේෂ ධර්මානුශාසනාවක් කාව්‍යමය ධර්මානුශාසනාවක් තමන්ගේ අනුග්‍රහයෙන් යුතුව විහාරස්ථානයේ තුල සිද්ධ කරන්නට සියලු කටයුතු සංවිධානය කරන්නට අවකාශය සලසා ගන්න. ඒ අතෝ අපි බොහොමත්ම ආදරයෙන් සෙනෙහසින් යුතුව අපේ ගමට සම්බන්ධ වෙලා කොට කාලයක් නෙවෙයි බොහොම කෙටි කාලයක් ගමන සම්බන්ධ වෙලා ඒ වගේම ගමේ නිවසක් සකස් කර ගනිමින් බොහොම සෞර වීර්යයෙන් යුතුව කටයුතු කරන දෙපළක්.
ඒගොල්ලෝ ගමන සම්බන්ධ වුණා වාගේම බෞද්ධකම ප්‍රධානත්වයේ තබාගෙන තමන්ගේ ආගම ප්‍රධානත්වයේ තබාගෙන පන්සල අසුරු කරගෙන මහා සංඝරත්නයට ගෞරවයෙන් යුතුව කටයුතු කරන පිරිසක් කියන එක ඒගොල්ලෝ ආපු ගමන්ම අපේ විහාරස්ථානයෙන් සම්බන්ධ වීමත් සමග අපිත් එක්ක කතා කිරීමත් සමග අපි අවබෝධ කරගත්තා. ඒ වගේම මේගොල්ලෝ ආපු ගමන්ම විහාරස්ථානයේ දායකත්වය ලබා ගත්තා. ඒ වගේම දානමාන ලබා ගත්තා. විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන ඒ වගේම විශේෂ දානමය පින්කම් සිද්ධ කළා. ඒ වගේම විවිධ පූජාවන් පුද පූජාවන් බොහොම අලංකාරවත් පූජාවන් මේ විහාරස්ථානයේ සිද්ධ කළා. මේ ටික කාල සීමාව තුළ ඒ ඇත්තෝ ඒ විශේෂයෙන් මේ දෙපළ පුදුමාකාර විදිහට විහාරස්ථානයේ කෙරෙහි අනුග්‍රහ දක්වලා තියෙනවා. විශේෂයෙන් ධාතු කර්මව වැඩමවනකොට ඒ අය විසින් පූජා කරපු අලංකාරවත් සකස් කරලා පූජා කරපු මුතකොඩයක් ඇටින් ධාතු කර්ම වැඩමවනවා. ඒ වගේම කටන චීවරයේ වැඩමවනකොට ඒ අය විසින් සකස් කරපු ලස්සන අලංකාර කුටියක කටන චීවරයේ වැඩමවනවා. ඉතින් මේ ආදී කොට ඇති විවිධ වූ අනුග්‍රහයන් සිද්ධ කරමින් බොහොම පුණ්‍ය චේතනාවෙන් කටයුතු කරන ලබන දෙපළක් තමයි සුනේත්‍රා රාජපක්ෂ මහත්මිය සහ කුමාර මහත්මයා කියලා කියන්නේ. ඉතින් මේ දෙපළ මම හිතන්නේ රාජකාරී ජීවිතයේ වැදගත් වටිනා වෘත්තීන්හි නිරත වෙන අපේ කුමාර මහත්මයා බොහොම හොඳ රැකියාවක් හැටියට අපේ ආරක්ෂක සේවයේ හමුදා ශාස්ත්‍රයේ බොහොම වැදගත් රාජකාරී විශේෂයෙන් මත්ද්‍රව්‍ය වැටලී මාංශය වගේ ස්ථානයක සේවය කරමින් ලොකු සේවාවක් සිද්ධ කරලා දැන් විශ්‍රාම සුවෙන් පසු වෙන කාල පරිච්ඡේදය. ඒ වගේම නොන මහත්මියත් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා උපාධිය ලැබලා ඒ වගේම රජයේ සම්බන්ධ ආයතනයේ ප්‍රධානම ආයතනයක ප්‍රධාන තනතුරක් දරමින් රටට සේවාවන් සිද්ධ කරන කාර්යභාරයන් සිද්ධ කරන මහත්මියක් වෙලා තිබෙනවා. ඉතින් ඒ රාජකාරී ජීවිතයත් ඒ විදිහට පවත්වාගෙන විශේෂයෙන්ම ආගමික ජීවිතේ ගොඩනගා ගන්න පන්සල කේන්ද්‍ර කරගෙන මේ උතුම් වූ ක්‍රියාවලියන්හි නිරත වෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපි විශේෂයෙන් මේ සඳහා සංවිධාන ශක්තිය ලබා දෙමින් ඒ වගේම අපේ දායකත්වත් බොහොම ඕනෑකමින් සම්බන්ධ වෙමින් මේ කටයුතු සිද්ධ කරන්න අද මේ පොය දවසේ සම්බන්ධ වෙලා සිටින්නේ. ඒ අත්ව තමයි අපේ දෙපළ තමයි මේ ප්‍රධාන දායකත්වයේ දක්වන්නේ. අපේ හාමුදුරන්ට ආරාධනා කළේ ඒ වගේම මේ සම්බන්ධතාවය ගොඩනගා ගත්තේ ඒ වගේම මේ අවශ්‍ය සියලුම දේවල් පිළිවෙල කරලා විශේෂයෙන් ස්වාමීන් වහන්සේට පරිස්කාර අපේ පන්සලේ අපිට පරිස්කාර පූජා කරනවා ඒ වගේම මේ එන හැමදෙනාටම සංග්‍රහ කරමින් ඒ වගේම විවිධ වූ මේ හා සම්බන්ධ ආගමික කටයුතු රාශියක් ඉෂ්ට සිද්ධ කරමින් අද මේ පින්කම පූර්ණ අනුග්‍රහය දක්වන්නේ අපේ සුනේත්‍රා රාජපක්ෂ මහත්මිය කුමාර මහත්මයා කියන දෙපළ විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම ඒ අය අරමුණක් කරනවා. මොකද පහුගිය අවුරුද්දේ මේ පින්කම් කරනකොට ප්‍රධාන අරමුණක් වුණා විශේෂයෙන් සුනේත්‍රා මහත්මිය නමින් මිය පරලොව ගිය ආදරණීය සෙනෙහබර පියාණන් වහන්සේ. මාර්තු මාස 12 වෙනිදා වෙනකොට පියාණන් වහන්සේ නිදන ප්‍රාප්තිය වසර 3ක් සම්පූර්ණ වෙනවා. ඒ අරමුණෙන් ගිය වසරේ සංඝසතු දානමය පින්කම් ආදී පින්කම් රාශියක් සිද්ධ කළා. මේ වසරේ මේ උතුම් වූ සස්ව පින්කමක් තවත් මීට සමගාමීව විවිධ මංගතන පින්කම් රාශියක් ඉෂ්ට සිද්ධ කරනු ලබනවා. ඉතින් ඒදී ප්‍රධාන වශයෙන් මීට වසර 3කට මත්තෙන් නදන ප්‍රාප්ත වෙච්ච ආදරණීය සෙනෙහබර පියාණන් වහන්සේ ඊලින් රාජපක්ෂ මැතිතුමන් සිහිපත් කරලා එතුමාට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි සුනේත්‍රා මහත්මියගේ ආදරණීය මෑණියන් වහන්සේ දැනට සුළු අසනීප තත්ත්වයන්ගෙන් පසු වෙනවා. ඉතින් මේ අසනීප තත්ත්වයන්ගෙන් පසු වුණා එතුමියගේ ජන්මදිනය මම හිතන්නේ පහුගිය අවුරුද්දක 29 පෙබරවාරි 29 වෙනිදා නියමිත වෙලා තිබුණා. මේ සැරේ උපන්දිනේ නෑ අවුරුදු 4කට සැරයක් වෙන්නේ. ඉතින් මේ සැරේ ඒ දේ සිහිපත් කරගෙන ආදරණීය මෞතුමියට නිදුක් නිරෝගීතාවයේ සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමක් ප්‍රධාන අරමුණක් හැටියට මුදුන්පත් කරගෙන ඒ වගේම තව එක අරමුණක් මේ අත්ංගෙ තියෙනවා. ඒ තමයි මේ පන්සලේ හාමුදුරුවෝ හැටියට මට ආශිර්වාද කරමින් විශේෂයෙන් ඉදිරියේදී මගේ අනිද්දාට යෙදෙන පැවිදි දිවියට අවුරුදු 30ක් සම්පූර්ණ වෙන මා වෙනුවෙන් ආශිර්වාද කරමින්
මේ අත්ෝ මේ පින්කම සිද්ධ කරනවා. ඉතින් කවුරු සම්බන්ධ වෙන අයට සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් දෙපාර්ශ්වයෙන් මියගේ ඥාතීන්ටත් පින් දෙමින් මේ උදාාරතර පින්කම සිද්ධ කරනු ලබනවා. ගරුකටයුතු නායක ස්වාමීන් වහන්සේගේ පැවිදි දිවියට වසර 30ක් සම්පූර්ණ වෙනවා මාර්තු මාස 12 වෙනි දින. ඉතින් ඔබ සියලු දෙනාම සාදු නාදයේ මැද්දේ දොහොත් මුදුන් තබා උන්වහන්සේට ආශිර්වාද කරමු. ඒ වගේම අද ධර්ම දේශනය සඳහා මෙම ස්ථානයට වැඩම කළ ඉඳුල්ගොඩ කන්ද ශ්‍රී සද්ධර්මෝදය විහාරවාසී විචිත්‍ර ධර්මදේශක පූජ්‍යපාද වල්පොල කන්දේ සුමේද හිමි බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා මේ පතින්මත් ශ්‍රී සෛලතලාරාම විහාරස්ථානය වෙනුවෙන්. එවැගේම විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සිහිපත් කළ පරිදි මේ කාව්‍යමය ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වය බැතිබර අනුග්‍රහය දක්වන්නේ ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරී දැනට ඉඩම් හා නීති නිලධාරණයෙකු ලෙස සේවය කරන ආර්.එස්.ඒ. රාජපක්ෂ මහත්මිය එවැගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරී මද්‍රව්‍ය නිවාරණ අපරාධ විමර්ශන ඒවකේ සේවය කළ කේ.එස්. කුමාර මහතා තමයි අද මේ වැඩසටහනේ ප්‍රධාන දායකත්වය බැතිබර දායකත්වය දක්වනු ලබන්නේ. ඒ වගේම මාර්තු 12 වන දිනට තම ආදරණීය පියතුමන් මියගොස් වසර 3ක් සම්පූර්ණ වී නිමිත්තෙන් එතුමන්ට පුණ්‍ය අනුමෝදනා ගෙනීම සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම අද මුදුන්පත් කාරණයක් වෙනවා. ඒ වගේම පෙබරවාරි 29 වෙනි දින තම ජන්මදිනය සපුරන ආදරණීය සුභද්‍රා මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමිනුයි අද මේ උතුම් සද්ධර්ම දේශනාව ඔබ වෙත ගෙන එන්නට ඒ බැතිකර දායකත්වය ලබා දෙන්න ලබන්නේ. ඉතින් බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කාල වේලාව බොහොම ඉක්මනින් ගෙවි ගොස් ඇති නිසා කාව්‍යමය ධර්ම දේශනය ආරම්භ කිරීම සඳහා ඉඳුල්ගොඩ කන්ද ශ්‍රී සද්ධර්මෝදය විහාරවාසී විචිත්‍ර ධර්මදේශක පූජ්‍යපාද අවසරයි වල්පොල කන්දේ සුමේද හිමියන්ට බොහොම ගෞරවයෙන් සාදු නාද මැද්දේ ආරාධනා කර සිටිනවා කාව්‍යමය ධර්මදේශනය සඳහා. හමනා සුලංග ගත සිත දෙක සනසනවා දනේනා මුදු සුවඳ කවියට මුසු වෙනවා බුදු බණ අහන්නට කවුරුත් සරසෙනවා සාදු හඬක් කවුරුත් දැන් පතුරනවා බණ ඇසුමටයි පින්වත් සෑම සැරසෙන්නේ
බණ අසනවා නම් පින්මය සිදුවන්නේ කාගෙත් දෙයත යාලේ නාලලට එක් වන්නේ සාදු හඬක් කවුරුත් යාලේ පාතුරන්නේ කවි බණ අහන්නට පෙර සාන්ද සුවය දෙනා සිල්වත් විය යුතුයි සිත කාය හොඳට තනා පංසිල් සමාදන් වීමට සෑම දෙනා කිවමන නමස්කාරය බැති සිතිනි මනා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ตติยม පි බුද්ධං සරණං ගච්ඡාමි ตติยม පි ධම්මං සරණං ගච්ඡාමි ตติยม පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิขอมิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සංපාදේත නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස රුවන් සවන් යෝග දහමට වේවා බණ සුමට මෙහි දෙවියෝ වඩේවා ධම්මසානිති සිත් සැනසේවා බණ සුමට නිසි කාලය ආවා සද්ධාබුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි අද මේ මැදින් පුර 15ක් පොහොය දිනේ දවසේ හැමදෙනාම මේ ආකාරයට විහාරස්ථානයට ඒකරාශී වෙලා හැමදෙනාම සහයෝගයෙන් යුක්තව මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ තමන්ගේ ජීවිතයට වැදගත් වෙන බොහෝ ආනිසංසගෙන දෙන උතුම් වූ ධර්ම දානමය පින්කමක් සිද්ධ කරගන්නටයි මේ ඇත්තන් සෑම සියලු දෙනාම මේ අවස්ථාවේදී සූදානම් වෙලා ඉන්නේ බලාපොරොත්තු වෙලා ඉන්නේ විශේෂයෙන් අද දිනේදී මෙම පින්කම සිද්ධ කරගන්නට මූලික අරමුණු වශයෙන් තබා ගන්නවා මෙවර මාර්තු 12 වෙනි දිනට මිය පරලොව ගිහිල්ලා වසර 3ක් සම්පූර්ණ වෙන රාජපක්ෂ පියතුමන්ට නිවන් සුවය ප්‍රාර්ථනා කරමිනුත් ඒ වගේම පෙබරවාරි 29 වන දින සිය ජන්මදිනය සමරු සුභද්‍රා ඒ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරමිනුත් ඒ වගේම මාර්තු 4 වෙනි දිනට පැවිදි දෙවියට වසර 30ක් සම්පූර්ණ කරන මේ විහාරස්ථානයේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ නම කියන්ට අවසරයි පූජ්‍ය වේදණ්ඩේ රතනජෝති නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් අද දිනේදී
මෙම උතුම් වූ පින්කමේ දායකත්වය ලබාගෙන කටයුතු කරනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරිණියක් වන දැනට ඉඩම් හා නීති නිලධාරියක් ලෙස රාජ සේවයේ නිරතු ආර්.එස්.ඒ. රාජපක්ෂ ඒ මහත්මිය ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරී මද්‍රව්‍ය නාශක අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරී වල නියුතු වෙලා හිටපු කේ.එස්. කුමාර මහත්මයා කියන මේ පෙන්නතුන් දෙපළ අද දිනේදී මේ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරනවා. මට මතක හැටියට මාස 1මාරක් දෙකක වගේ කාලයක් ඉඳලා මට මේ පින්කම සඳහා ආරාධනාවන් සිදු කරලායි තිබ්බේ. සැරින් සැරේ කතා කරලා බොහොම උනන්දුවකින් යුක්තව අනේ හාමුදුරුවනේ අනිවාර්යෙන් වඩිනවා නේද කියලා සැරින් සැරේ විමසමින් මේ පින්කම කෙරෙහි බොහෝ නැඹුරුතාවක් උනන්දුතාවයක් දක්වපු කෙනෙක්. අපේ නායක හාමුදුරුවෝ සඳහන් කරා මේ ගමට අලුතෙන් පදිංචි වෙන්න ඇවිල්ලා තියෙන්නේ. එතකොට එම ආපු ගමම්ම තමන්ගේ ග්‍රාමයේ සොකේ විහාරස්ථානයත් එක්ක විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාත් එක්ක නිරන්තර කුළුපග සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ආගමික ශාසනික සමාජීය වැඩ කටයුතු වල නියුතු වෙන බොහොම ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක යුවලක් හැටියට ඒ පෙන්වතුන්ලා දෙදෙනා හඳුන්ලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් දැන් බොහෝසෙයින් කාල වේලාවක් ගත වෙලා තියෙන්නේ. එහෙමනම් මේ අනුශාසනාව මම තවදුරටත් වැඩියෙන් දීර්ඝ කරන්නට බලාපොරොත්තුවක් නැහැ. මේ ධර්ම දේශනාව මෙතෙන් සිට මම ආරම්භ කරන්නම්. අද දේශනාවේ මාතෘකාව තමයි පෙන්වතුනි බොහෝ දිනෙකට අමතක වෙලා යන කාලයත් එක්කම උත්තම මවකගේ සෙනෙහසේ අරුමය. අද මේයි ධර්ම දේශනාවේ මාතෘකාව. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචාරියාච උච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකාති සිනහව ඔබේ සාතොට සනසොම මගේ සැපතයි දෙනයන කාන්දොල දුක මාට සේදු වන විපතයි පනවුව මාටම දෙයි ඇය කිසිවක් නොපතයි ගුණවත් මවුනි ඔබේ හදසෙනේ හසේ උපතයි මල් පෙත්තක මෙලෙක මුදු ගුණ ලායේ ඇත බැල්මෙන් පවමාරැක්මට තියහිත මුල්වේ මා
දියුණුවටය ගීත ඇල්මැති කෙනෙක් අම්මා වැනි ලොවේ නැත වන්දනීය ගුණයට ලොව හිසනම්මයේ ගෙන්නුනුලායේ දිය ඔබ තුල ඇතිගැන්මයේ තුන් ලොව උතුම් පින්කෙත මේ අම්මයි දවමින් සියල්ලම අලුවෙන නියාවෙන ලොවගෙන ගතොත් නොමහින්ද කිය කියා බන දුවටත් හැම දෙනාරැක්මට කියා බන මවගිනි දැල්මැදින් යයි පුතු සොයාගෙන ගෞරවයෙන් මාවට දැන ඇගේ උතුම් ගුණ ගෞතම බුදුරදුන් පාලකල දහම්මස දෙව්ලොව වැඩම කර දෙව්ලොව උතුම් වන මව්දෙව් රාජුන් හට දෙසුවා විජංබන කාරුණික පින්වත්නි මව් කෙනෙකුගේ ගුණයන් ගැන කවදානම් වචන ටිකකින් කියලා අවසන් කරන්නද මේ වචන ටික වුණත් දැනෙන්න ඇති අම්මා කෙනෙක් නැති අම්මා කෙනෙක් තමන් ළඟ නැති ඒ ආදරණීය දරුවෙක්ට සහ තමන්ගේ අම්මට පණ වගේ තාමත් ආදරය කරන දරුවෙක්ට මේ වචන ටික දැනෙන්නේ නැති පපුවටම තමන්ගේ අම්මා තාත්තා තමන් වෙනුවෙන් සිද්ධ කරන කැපකිරීම ගැන අපිට කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. මොකද තමන් කුසගින්නේ ඉඳලා මට බඩගිනි නෑ පුතේ කියලා තමන්ගේ දරුවන්ට කණ්ඩ ටික හරි වේලට දෙන පිරිසක් අම්මා තාත්තා. අවසානයක් නැතේල්මක් පතුරුවන මවතින් අන් කෙනෙකු ළඟ නැති උතුරු ගුණ
ඉවසන වචන මිහිරෙන් පැනී හකුරු මෙන දෙව මතුරක්ය අම්මා යන අකුරු තුන දිවරසන සින්දේ මම ඔබේ ලාංගම හින්ද සුවඳින් ඔබේ විහිදුණු සේවෝ සතර වාට නව පන ලැබේ නොහැඳෙන කොස ගෙනිද මට ලොව මගේ එකම අම්මා විය සියලු විට සියලුම දේ නැසෙන බව ඇති නාමුදු දැන මිය යයි සිතන්නේ නැත මව මහලු බව එය මගේ මෝඩකම නොව ලොව ආනිත දැන ලියලන සසර බැඳුම කී ඔබ කැටුව එන හිමි නැති දේවේ ගමනේ මගේ හිසෙන් දරා සංපත කැයි සිතායන තොට කඳුළු පෙරා අම්මා බුදු වෙලා නිවනට වාඩින තුරා මං ඔබේ පුතේ කොවෙන් නෙමි සසර පොරා ඉවකට වාසර 14 යොමුව ඇස මවතින් කාවාගත් බත් කාට පුරුදු ලෙස පැවතුනේ රාසකේ දේව භෝජනට වැඩිය රස තවමත් දැනේ සිටියත් නැදි වියට බැස
අද අම රස බොජුන් වළඳන ගොඩක් දරුවෝ දන්නේ නැහැ තමන්ගේ අම්මා තාත්තගේ අතින් අනලා බත් කවන බත් කටක රස. ඒ රස දන්නේ තමන්ගේ අම්මගේ අතින්ම බත් කටක් කවාගත්ත දරුවෙක් විතරයි. අද මේ වර්තමාන සමාජයේ කියන්නත් දුකයි. නමුත් තමන්ගේ අම්මා තාත්තා බලු කෝඩුවට දාන පාරවල් වලට ගිහිල්ලා දාන දරුවෝ ඉන්න සමාජයක් අද මේ සමාජය. මේ දේ වෙනස් කරන්න මටවත් තව වෙන කෙනෙකුටවත් නෙවෙයි හැකියාවක් තියෙන්නේ. මේ දේ වෙනස් කරන්න පුළුවන්කමක් තියෙන්නේ අද මේ දේශනාව අහන ඔබටත් ඔබ යම් කිසි කෙනෙකුට මේ දේශනාව ගැන හඳුන්වලා පැහැදිලි කරලා දෙනවා නම් අන්න ඒ කෙනාටත් විතරයි මේ යන ක්‍රමවේදය වෙනස් කරලා තම තමන්ගේ ආදරණීය අම්මලා තාත්තලා රැකගෙන පරිස්සම් කරගෙන ඒ ආදරයෙන් තියාගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඔබ කර මහද ගේන දේසන සිලමහද ලැබදී දේවෝන සැප සංපත් ගොඩ ගහන ඔබ නැති වුණොත් ගානන්දොරු වේ රාජදාහන බබලේ නිවෝන මේ මාගේ ජීවිත පහන පිට වුණු විට උදේ දැකරුව මොහොන ඔබේ සටනින් කරන ජීවිත ජය සතුට ලැබේ පැටලෙන වේදනා කරදර පාවයේ බේ මට මගේ ජීවයට සැනසෙලේ සොය ලැබේ පුතු අධිකරණයට ගිය විට නඩුවකට තතු විමසමින් දරුසෙනෙහස කරන කොට මතු දේවදුවක මෙන් රැක වාරණයට එතුමිය ඇවෙත් ඇතයින් ඉදිරියට කවුරුත් කියන දේනාසන මිනිස් කොලේ යෞවනි වාල දම පැතුදේ වෙන් කලේ මවතුමිඳුන් නොවා අනුවයි
උසස් පෙළේ ගෞරවයෙන් ඔබට දෙවේ මග වෙනස් කළේ බුදුන් වඳින හැම විටකම දොරර විඩා නුදුන් දෙයක් නැති අම්මා සේව හඬා හඳුන්වමින් ගුණ මහිමය නොවන කුඩා මුදුන් වේය උඩු සිත යටි සිතට වඩා තමන්ගේ ආදරණීය අම්මා තාත්තා තමන් වෙනුවෙන් කරපු දේවල් සිහි කරගන්න. අද මේ සමාජයේ ඇතුලේ තමන්ගේ දරුවන් කුණු කාණු වලට ඇලවල් දොළවල් ගංගාවල් වලට විහික් කරන දෙමව්පියන් ඉන්න සමාජයක්. හැබැයි මේ ඇත්තෝ හොඳින් මතක තියාගන්න ඕනේ. අද මේ ඇත්තන් මේ විදිහට මේ සමාජයේ යම් තැනක ජීවත් වෙනවද? අන්න ඒකට අඩිතාලම මාර්ගය සකස් කරලා දුන්නේ මේ ඇත්තන්ගේ ආදරණීය අම්මා තාත්තා දෙපළ. ඒ වගේ අපිට මාර්ගය සකස් කරලා දුන්නු නිවැරදි මාර්ගය පෙන්නපු අම්මා තාත්තා ඉවත දාලා වයසට ගියහම වැඩිහිටි නිවාසවලට දාලා පාරවල් වල තැන් තැන් වල අතරමං කරලා දාලා එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොන තරම් දේවල් කරත් මේ ලෝකේ ණය ගෙවලා ඉවර කරන්න බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි අම්මා තාත්තා. අපි අපේ අම්මා තාත්තට ණයයි විතරක් නම් කමක් නැහැ. අපි අම්මා තාත්තගේ ලේ වලින් තමයි අදටත් ජීවත් වෙන්නේ. අම්මා තමන්ගේ ලේ කිරි කරලා තමන්ගේ දරුවට ආහාර දෙනකොට තාත්තා තමන්ගේ ලේ දහඩිය කරලා තමන්ගේ දරුවන්ට ආහාර සපයලා දුන්නා. ඒ වගේ උත්තරීතර කැපකිරීම කරපු අම්මලා තාත්තලා වෙනුවෙන් මේ කියන කවි ටිකෙන් හිත සනස ගන්න ඇති වෙයිද? කවදා වෙනකන් මේ ඇත්තෝ අම්මලා තාත්තලා නොසලකා හැරලා ඒ දුක තව කොච්චර ඉස්සරහට නිරයගාමී වෙලා විඳවන්නද? මව ගැන මාතක සේවන විට විටින් විට දවමින් මහද උණු කරමින් නහරට දිව යන වේදනා මතු කර කාන්දුලු කැට නිවනට යන තෙක්ම විඳුමට තියේ මට මට දවස දුන්නේ ආගනා ආවවාදයේ දෙවමතුරක් වගේ දෙයොනු
වෙත සාදයේ තව තව ඉහළ යන්නට නීතේ මාග පාදයි සුවදෙන එහෙම මට ආද ආසිරිවාදයි අද මෙතන ඉන්න දරුවන්ගේ මෙතන ඉන්න වැඩිහිටියන්ගේ අම්මලා තාත්තලා ඉන්නවනම් මතක් කරලා බලන්න මේ ඇත්තෝ මොන තරම් වැඩිහිටි වුණත් අම්මා තාත්තා කොච්චර වයසට ගිහිල්ලා හිටියත් තමන් රැකී රස්සාවක් කරනවා නම් තමන් ඉගෙන ගන්නවා නම් අම්මා තාත්තාගේ අතේ පයේ හයිය තියෙනකන් කුස්සියට ගිහිල්ලා බත් තම්බලා මාළු දෙක තුනක් හදලා තමන්ගේ දරුවට අනිවාර්යෙන් බත් මුලක් හදලා දෙනවා අද කාලේ දරුවෝ මේ බත් මුල රහණය කියලා පොලේ ගහලා යන જાතියක් මේ ඇත්තොත් ඒ වගේ නම් මතක තියාගන්න මේ ඇත්තෝ ණයකාරයෝ වෙලා තව මහා පව්කාරයොත් වෙනවා අද ඉඳන් අම්මට තාත්තට වචනකින් හරි සැර කරනවා නම් ඒ දේ නතර කරන්න අම්මා තාත්තගේ හිත හදන්න පුළුවන් නම් වචනකින් හරි හිත හදන්න මෙතන විවාහ වෙලා අම්මට තාත්තට වෙනස්කම් කරන අය ඇති මම දන්නවද සමාජයේ හිමයි ඉන්නවා මතක තියාගන්න බිරිඳකට තමන්ගේ අනාගතේ බිරිඳක් අතේ තිබුණට තමන්ගේ අනාගතයට සූදානම් කරපු අතීතයේ අම්මා තමන්ට අතීතයේ බත් ටික තම්බලා දුන්නේ තමන්ගේ අම්මා තාම අතපය හතර ඇද නොවි කොර නොවි තියෙන තමන්ගේ අම්මා හින්දා තමන් අද ජීවත් වෙන්නේ තමන්ගේ අම්මගේ ලේ ටික කිරි කරලා තමන් බීපු හින්දා මේ දේවල් කවදාවත් දරුවනේ අමතක කරන්න එපා අමතකුණොත් මං අර කලින් කිව්වා වාගේ ණයකාරයෝ මදිවට මහා පව්කාරයොත් මේ සමාජයෙන් බිහි වෙනවා අද වෙනකොට ඒ පව්කාර සමාජය මේ සමාජය ඇතුලෙන් නිර්මාණය වෙලා ඉවරයි ඒ සමාජය නැති කරන්න ඕනේ මේ ඇත්තන්මයි එහෙමනම් බොහෝසෙයින් කාල වේලාවත් ඉක්මලා යනවා තවත් දේශනාවක් තියෙනවා රාත්‍රී 7ට ඒ දේශනාව සඳහා සහ සම්බන්ධ වෙන්න ඕනේ කාගේවත් හිතමනාපකමක් ඇති කරගන්න ඕනේ නැහැ ඇවිල්ලා අනේ හාමුදුරුවෝ කලින්ම ගියා කියලා ඇත්තටම කල් වෙලා තිබ්බනම් මේ ඇත්තන්ට තව ටිකක් මේ දහම් කරුණු පැහැදිලි කරලා කියලා දෙන්න තියෙනවා නම් මමත් හරි කැමැති හැබැයි කාල වේලාව කියන දේ හැම දෙයකටම වඩා වේගෙන් යනවා ඒක නිසා මේ ඇත්තෝ තමන්ගේ අම්මා තාත්තා ඉන්න අය ඇති තමන්ගේ අම්මා තාත්තා නැති අය ඇති තමන්ගේ අම්මා තාත්තා ඉන්නවනම් බලන්න තමන් අවසාන වතාවට තමන්ගේ අම්මා තාත්තට වැන්දේ කවද්ද කියලා මතකයිද කියලා මෙතන ඉන්න බොහෝ ඇත්තන්ට මතක නැහැ මොකද තමන්ගේ අම්මා තාත්තට වැන්දේ අවසාන වතාවට 5 ශ්‍රේණියේ සිස්සත්තට යනකොට විතරයි එතනින් පස්සේ තමන්ගේ අම්මා තාත්තට වැඳපු අය මෙතන හොයාගන්න බොහොම අඩුයි සමාජය එන්න එන්න දියුණු වෙනවා නෙවෙයි පින්වත්නි සමාජය එන්න එන්න පිරිහෙනවා එහෙමනම් තමන්ගේ අම්මා තාත්තට මෙච්චර කාලයක් වැඳේ නැති එක ගැන දැන් හිතන්න යන්න එපා එහෙමනම් හැමදෙනාම මාත් එක්කම තමන්ගේ අම්මතව සිහිපත් කරගෙන අම්මට වඳින ගාතාව කියලා තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා හෝ නැතා හෝ අම්මව සිහිපත් කරගෙන මේ ගාතාවන් කියවලා අම්මව නමස්කාර කරමු दास मासे उरे कद्वा पोसे सि उद्धेकारणं वंश सतं मातु पादं नमामि ओम
තමන්ගේ පියතුමාවත් සිහිපත් කරගෙන පියාණන්ට වදන ගාථාවත් කියමු. උද්දේකාරෝ අලෙන් කෙත්වා චුම්බෙත්වා පිය පුත්තකං රාජමත්ජං සුපටිත්තං පීතුපාදං නමං. එහෙමනම් හැම දෙනාටම මේ අත්තන් සියලු දෙනාටමත් කවියෙන් ආශිර්වාදයන් සිදු කරලා මේ දේශනාව මම මෙතනින් සමාප්තිය කරන්නම්. එහෙමනම් හැම දෙනාම මේ ආකාරයට වැඳගෙන හැම දෙනාම මේ පුණ්‍ය අනුමෝදනාවන් අනුමෝදන් වෙන්න. එහෙනම් කවේ බාන මානව තන්නේ කවුරුත් අත් දෙක නලලට ගන්නේ මියගිය ඥාතීන් සිහියට ගන්නේ සාදු කියා ඔබ පිං පෙත් දෙන්නේ දෙවියන්ටත් මේ පිං හිමි වේවා අපේ රට ජාතිය අප රැක දේවා දෙවියන් මේ පේනෙන් සිත තොට වේවා නිවන් මගට දෙවියන් යොමු වේවා නිවන් මගට දෙවියන් යොමු වේවා කරදර බාධක ඉවතට ඒවා දුක් දුම්නස් සංකා දුරු වේවා සතර අපා දුකකට නොවැටේවා මෙතේ බුදුන් දැක නිවන් දකේවා. කාරුණික පින්වත්නි අද දිනේදී මේ උතුම් මැදින් පොහොය දවසේ මේ සවස් යාමේ විහාරස්ථානයේ මූලාශ්‍ර කරගනිමින් මේ උතුම් කායමේ ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුණා ආර්.එස්.ඒ. රාජපක්ෂ මහත්මිය ඒ වගේම කේ.එස්. කුමාර මහත්මයාගේ ප්‍රධාන දායකත්වයෙන් යුක්තව විශේෂ ආරමුණු වශයෙන් මාර්තු 12 වෙනි දිනට මිය පරලෝක ගෙල්ලා වසර 3ක් ගත වෙන රාජපක්ෂ පියතුමාන්ට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමිනුත් ඒ වගේම පෙබරවාරි 29 වෙනිදාට සිය ජන්මදිනය සමරපු ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම මාර්තු 4 වෙනිදාට තමන්ගේ සිය පැවිදි දිවියට වසර 30ක් සම්පූර්ණ කරන මෙම විහාරස්ථානයේ ගෞරවාස්පද
නායක මාහිමිපාණන් වහන්සේට ආශිර්වාද කරමින් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් අද දිනේදී මෙම උතුම් පින්කම සිද්ධ කරගත්තා. ඒ සෑම සියලු ආසාවක්ම බලාපොරොත්තුවක් මේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මේ පින්කමට අනේ හොඳයි සාදු ලස්සනයි කියලා මේ පින්කමට වචනකින් හරි සහයෝගීතාවය සහ සම්බන්ධතාවය දක්වපු ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සිත ශාන්තිය යහපත සැලසේවා. හැම දිනම සිද කරන්නා වූ සියලු රැකී ආරක්ෂාදී කටයුතු සර ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දිනෙන් දින දියුණුවටපත් වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මතු අනාගතයේදීවත් මේ හැම දිනම මේ සිද කරන කුසල කර්ම වලින් වැළකීලා කුසල කර්ම වඩලමින් තමන්ගේ ජීවිතය මේ සංසාර ගමනෙන් නිමාවටපත් කරලා උතුම් නිර්වාණ සුවය ලබනා කාලයකට මේ පින් කුසල් හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක් බවටමපත් වේවා සාදු සාදු එසේම වේවා කියන සිතවිල්ල ප්‍රාර්ථනාව හැම දිනාගේම හදවත් තුල තියාගෙන ඔහොම වන්දනා කරගන්න. ආයුරාරෝග්‍ය සංපත්ති සග්ග සංපත්ති මේවච අතෝ නිබ්බාන සංපත්ති ඉමිනාතේ සමිජ්ජතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඔබේ පිරිතුරු නුවන් හමුවේ කෙලෙස් රැහැනින් මිදෙන්නම් දුගී මාසිත ඔබේ පාමුල මලක්සේ පුද කරන්නම් හනුවන තරම් කෙලෙසින් අවාගිනිගත් හද පවා ඔබේ පිළිරු අභිමුවේදී නිවී යන පසිරිය අනේ ඔබේ පිරිතුරු නුවන් හමුවේ කෙලෙස් රැහැනින් මිදෙන්නම් දුගී මාසිත ඔබේ පාමුල මලක්සේ පුද කරන්නම් ගත සිත නිවා ඔබේ සෙවණි දැනෙන්නේ අමාසුවයකි සමිඳුනේ ඔබේ පිරිතුරු නුවන් හමුවේ කෙලෙස් රැහැනින් මිදෙන්නම් දුගී මාසිත ඔබේ කාමුල මලක්සේ පුද කරන්නම්